සියලුම සහෝදරවරුන්ගේ අවසරයි. පල්ලියක පූජා පවත්වන මම මේ වේදිකාවේ මම නැගී සිටිනවා නම් ඒකට ප්‍රථම හේතුව මම දිනපතා මාගේ පල්ලිය තුල පවත්වන්නා වූ පූජාව අර්ථවත් වන්නේ මෙම වේදිකාව. ඒ වගේම මම දිනපතා පූජා පවත්වන්නේ පීඩිතයන් වෙනුවෙන්. බාහුව සහෝදරයා මෙම මෙතිවරට පෙනී සිටින්නේ පීඩිතයන් වෙනුවෙන්. ඒ නිසා මා පවත්වන්නා පීඩිතයන් වෙනුවෙන් මා පවත්වන්නා පූජාව සමාජගත කරන්නා වූ බාහුව සහෝදරයාට සහයෝගය පළ කිරීම මා කළ යුතු කාර්යභාරයක්, මගේ වගකීමක්, මේක ආගමික වගකීමක් ලෙස මා දකිනවා. මේක ආගමික වගකීමක්. මේ ආගම තුළ තිබෙනවා දේශපාලන. ඒ නිසා ආගම සහ දේශපාලන කියන්නේ දෙකක් නෙමෙයි, ඒ දෙකම එක. ඒ නිසා බාහුව සහෝදරයා දේශපාලන නෙමෙයි කරන්නේ, බාහුව සහෝදරයා කරන්නේ ආගමික පූජාමය කටයුත්ත. එහෙමයි මා දකින්නේ. ඒ නිසා ඒ පූජාවට මම සහයෝගය පළ කර යුතුයි. මාගේ ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුයි බාහුව සහෝදරයාට සහයෝගය පළ කරන්න. දෙවනුව 1948 සිට අද දක්වා පැවැත්වූ වූ ඡන්දවලදී ජනතාව නම් දිනු වෙනවා. ජනතාව පරාජය පත්‍රලා ඉන්නේ. එසේ පරාජය පත් වෙච්ච නිසාමයි අද ජනතාව නිගණ්ඩ වෙන්නේ. අද රාජ්‍ය නවන සංවිධානය නිගණ්ඩ වෙන්නේ. ආගමික සංවිධානය නිගණ්ඩ වෙන්නේ. ජනතාව වෙනුවෙන් කතා කරපු සියලුම පාස්යන් නිගණ්ඩ වෙලා ඉන්නේ. මොකද ජනතාව පරාජයට පත් වෙච්ච නිසා. ජනතාව හිතාන් හිටියා එක් එක්කෙනා පාර්ලිමේන්තුවට යවලා රතඤ්ඤපත්තු කරලා අපි දිනුවා කියලා. නමුත් කවදාකවත් ඕන් දිනුවේ නැහැ. පරාජයටපත් වුණා. නමුත් එසේ පරාජයටපත් වුණා වූ ජනතාව වෙනුවෙන් අද වේදිකාවට ඇවිත් සිටිනවා බාහුව සහෝදරයා. පීඩිත ජනතාව වෙනුවෙන් වේදිකාවට ඇවිත් සිටිනවා බාහුව සහෝදරයා. දුක් විඳින ජනතාව වෙනුවෙන් වේදිකාවට ඇවිත් සිටිනවා බාහුව සහෝදරයා. කම්කරුවන් වෙනුවෙන්, ගෝවින් වෙනුවෙන්, ශිෂ්‍යයන් වෙනුවෙන් බාහුව සහෝදරයා අද ඇවිත් සිටිනවා. ඒ නිසා අපට වගකීමක් තිබෙනවා ඒ ජනතාව නියෝජනය කරන අපිට බාහුව සහෝදරයාට ඡන්ද දෙන්න කියලා කියන්න, බාහුව සහෝදරයාව පළාත් සභාවට යවන්න. ඊළඟ කරුණ අද මේක අපිට දකුණේ ඉන්න අපිට මේක ඡන්දයක් වෙන්න පුළුවන්. මේක පළාත් සභා ඡන්දයක් වෙන්න පුළුවන්. නමුත් දකුණට මේ ඡන්දයක් වුණාට උතුරට මේක යුද්ධය. උතුරේ යුද්ධ කරගෙන යන්න අවසර ඉල්ලන්නා වූ යුද්ධය මේ ඡන්දය. මේ ඡන්දයට අපි ඉඩ දිය යුතුද? නැත්නම් දෙමළ ජනතාවගේ හඬක් ලෙස, පීඩිත ජනතාවගේ හඬක් ලෙස, දෙමළ ජනතාවගේ හඬක් ලෙස, දකුණේ හඬක් ලෙස පෙනී සිටිනා වූ බාහුව සහෝදරයාව දිනවල දකුණේ පීඩිත ජනතාවගේ හඬක්, උතුරේ පීඩිත ජනතාවගේ හඬක් එක් කරන්නට අපි උත්සාහ දරිය යුතුයි. බාහුව සහෝදරයාව මේ ඡන්දයේදී දිනවල. प्रिय सहोदरवरुනි, සියලු පාර්ශ්ව නිහඬ වෙලා ඉන්න මේ මොහොතේදී සියලු ආගමික ආයතන නිහඬ වෙලා ඉන්න මේ මොහොතේදී
මාධ්‍ය අපට ඉඩ නොදී සිටින මේ මොහොතේදී ජනතාව අතරට ගෙන යන්නා වූ ජනතාව අතරට ඔවුන්ගේ දුක් වේදනාව තුලින් ඔවුන් මුදවා ගැනීම සඳහා අප කළ යුතු විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා අපි සංවිධානය වී අදින් පළාත් සභාවට බාහුව සහෝදරයා ගියාට සියලුම පීඩිත ජනතාවන් තමන්ගේ අයිතිය දිනාගන්නේ නැහැ. ඒ පීඩිත ජනතාවගේ හඬක් විතරයි අපට ඇසෙන්න පුළුවන්කම තිබෙන්නේ. පීඩිත ජනතාවගේ හඬක් පමණ අපට අසන්න පුළුවන්කම තිබෙන්නේ. නමුත් පීඩිත ජනතාව දිනන්නට ඕන නම් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සහ මුලින්ම අපි අතුගාද වී යුතුයි. 1978 එනම් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිසාමයි අද දේශපාලනිකව සහ ආර්ථිකව සහ අනෙක් සියලු අංශවල මේ දුක් විඳින්නේ. අද රජ කරන අය ඔවුන්ගේ බඩටත් බෙල්ලටත් කිසිම වෙනසක් නැහැ. තමන්ගේ ස්වරූපය ඒ ආකාරයෙන් අදහගෙන ඉන්නේ. ඔවුන් වර්ධනය වෙලා. ජනතාව වර්ධනය වෙලා නෙමෙයි. ජනතාව දිනලක් නෙමෙයි. දිනෙන් දින ඔවුන් මරණයට පත් වෙන විමුක්තිය. උත්තරේ අම්මලාගේ හඬ, දකුණේ අම්මලාගේ හඬ, තමන්ගේ ඉඩම් අහිමි වී සිටින ජනතාවගේ හඬ, තමන්ගේ අයිතින් වෙනුවෙන් පාරට බසින්නා වූ, තමන්ගේ අයිතින් වෙනුවෙන් සටන් කරන්නා වූ ජනතාව නියෝජනය කරන බාහුව සහෝදරයා මේ පළාත් සභා ඡන්දයේදී දිනන්නට ඕන. මම පුද්ගලිකව බාහුව සහෝදරයාත් එක්ක වාඩි වෙලා සෝදුක් අසල නැහැ. පෞද්ගලික කාරණා අද වෙනතුරු අපි කතා කරලා නැහැ. මම බාහුව සහෝදරයව හඳුන්වන්නේ මහා පාරේදී පමණයි. ජනතාවත් එක්ක ඉන්න ජනනායක. ජනතාව සමග ඉන්න ජනනායක. එවන් ජනනායකයෙක් පළාත් සභාවට යා යුතුයි. ඒ ජනනායකව අපි සත්‍යමත් කර යුතුයි. ඒ ජනනායක තුලින් මේ පවතින මේ සමාජය වෙනස් කිරීමට අප විසින් කළ යුතු බොහෝ දේවල්. ඒ දේ කිරීම සඳහා මේ සමාජය වෙනස් කිරීම සඳහා මේ අපව පාලනය කරන්නා වූ මේ පාලනය වෙනස් කිරීම සඳහා බාහුව සහෝදරයාව අපි යවමු. මේ ආරම්භයක් පමණයි. එසේ කරමින් මා නිකඩට අවස්ථාව දුන්න සිටින්නට